මිනිසුන් විමුක්තිය සොයමින් ජීවිත ගමනේ ඉදිරියට ගමන් කරයි. එහිදී මිනිසුන්ට විමුක්තිය සොයාගත හැකි එක් මාර්ගයක් වන්නේ ධර්මයයි. ලෝකයේ ධර්මයන් නැතහොත් ආගම් ගණනාවක් ඇති අතර ඉන් හින්දුන් විසින් දේව සංකල්පයක් අනුව යමින් තම විමුක්තිය සොයා යාමට පෙළඹේ. මේ අනුව යමින් විමුක්තියද දෙවියන්ද සොයා යන ගමන අතරතුර කතරගම දෙවියන් අදහන හින්දු භක්තිකයන් විශේෂ වන්දනා ක්‍රමයක් අතීතයේ සිට මේ දක්වාම ශ්‍රී ලංකාව තුල පවත්වාගෙන යයි. එය සුවිශේෂ වන්නේ ශ්‍රී ලංකාවේ සිදුවන දිගම පාගමන සහ දිගම වන්දනා ගමනත් එය වන හේිනි. නමුත් ඒ පිළිබඳව ශ්‍රී ලාංකිකයන් කෙතරම් දුරට දැනුවත්ද යන්න ප්‍රශ්නයකි. දෙවියන් උදෙසා බාරහාර වීම සඳහාද බාරහාර ඔප්පු කිරීම සඳහාද වසරේ දින කිහිපයක් පමණක් ලැබෙන අවසරයේ ප්‍රයෝජනයටගෙන කුමන යාල වනෝද්‍යාන හරහා කතරගමට සංචාරය කිරීමේ අරමුණු ඇතුවද ශ්‍රී ලාංකිකයන්ගෙන් සුළුතර පිරිසක් යාපනයේ සිට පාගමනින් කතරගමට පැමිණීම පාදයාත්‍රාව නමින් හැඳින්වේ. පුරාණෝක්ති කතා අනුව යමින් පාදයාත්‍රාවේ ආරම්භය යාපනයෙන් සේම ඔකන්ද දේවාල භූමියෙන්ද සිදුවේ. පාදයාත්‍රාව කරපාදේ පාදයාත්‍රම් ආදී වශයෙන්ද හැඳින්වෙන අතර මෙහි බහුතර නියෝජනය කතරගම දෙවියන් අදහනු ලබන හින්දු භක්තිකයින් වේ. ඊට අමතරව තවත් ජාතීන් කීපයක ආගම් අදහන ශ්‍රී ලාංකිකයන්ද මේ ගමනට එකතු වීම නිසා මේ ගමන තුල සංස්කෘතික විවිධත්වයක් ඇති වී තිබේ. බහුසංස්කෘතියකින් යුතු පාදයාත්‍රාවේ ඔවුනොවුන් අතර ඇති විෂමතාවයන් සමානතාවයන් සහ අතීතයේ සිට මේ දක්වා වූ වෙනස්කම සොයා ගැනීමට නම් මෙකී ගමනට සහභාගී විය යුතුය. වනසතුන් පිරුණු වනාන්තර දෙකක් මැදින් කුඹුක්කන්නුව සහ මැණික්කඟ තරණය කිරීම සඳහා කැලයට ඇතුල් වී කතරගම දක්වා යාමට ඇති දුර කිලෝමීටර් 100ක් පමණ වේ. එම දුර පයින් ගමන් කිරීම ස්වභාව සෞන්දර්යය හා මිනිසා ඒකාත්මික කරන භාවනා ක්‍රමයකි. එයට නතුවන ඇතැම් පිරිස් පාදයාත්‍රාවේ වනාන්තර කොටස අවසන් වන කටගමුවේදී කනස්සල්ලට පත්වීම දැකිය හැක. මිනිසා තාක්ෂණික වශයෙන් දියුණු වෙමින් බුද්ධියද විද්‍යාවද ප්‍රමුඛ කරගෙන යන නූතන සමාජයේ මෙවැනි භක්තිය මූලික කරගනිමින් යන ගමනක් උදෙසා ඇතැම් පිරිස් ගැරහීම සමාජයේ ඇතැම් තැන්වල දැකිය හැකි වුවත් පාදයාත්‍රාවේදී එම ගමන තුල ඇති බහුසංස්කෘතිකාංග අධ්‍යයනය කළහොත් ජාතීන් අතර ඇති ගැටීම් දුරුකොට ජාතික සමගිය වූද වර්ධනය කිරීමට හැකි ඍජු උදාහරණයක් ලෙස මෙම පාදයාත්‍රාව සමාජයට ඉදිරිපත් කිරීමට හැකිය. බුද්ධිමත් මිනිසා තමන්ගේ ජීවිත කාලය තුල කෙදිනක හෝ තම බුද්ධිය පසකින් තබා භක්තිය ඉස්මතු වන්නට ඉඩහර බලා සිටී. එය තර්කයට කෙසේ බඳුන් කළද එම තර්කයන් සියල්ල මිනිසුන්ගේ භක්තිය ඉදිරියේ බිඳ වැටි විසිරී යාම මෙවන් ගමනක් තුලින් තමන්ටම අත්විඳිය හැක. පාදයාත්‍රාව ගැන සැලකිල්ලෙන් ඉන්න පාදයාත්‍රාව ගැන දැනගන්න කැමැත්තෙන් ඉන්න මගේ පළවෙනි වැඩසටහන බලපු ඕගොල්ලෝ දැන් පාදයාත්‍රාව කියන්නේ මොකක්ද කියලා දල අදහසක් තියෙනවා. මම ඒක දන්නවා. දැන් ඔයගොල්ලෝ බලන් ඉන්නේ ඔක්කන්දී ඉඳන් කොහොමද මේ කතරගමට එනකන් ආවේ කියන දේ බලා ගන්න. ඊට කලින් මම පොඩි දෙයක් කියන්නම්. ඒ කියන්නේ ඔක්කන්දට යන්න කලින් මම කතරගමට එනවනේ. ඒ කතරගමට ආවට පස්සේ ඔය තිලිනේ ඇයි මමයි පසිඳු මල්ලි මේ පසිඳු මල්ලිගේ පුටාර එකේ යනවා මේ බස් ස්ටෑන්ඩ් එක පැත්තට පොඩ්ඩක් රවුමක් ගහන්න. ඒ කියන්නේ කොහොමද මේ පෙරහැර මංගල්‍යයට කතරගම සූදානම් වෙන්නේ කියලා ටිකක් බලා ගන්න තමයි යන්නේ. ඒ යන අතරතුරේ එක එක කට්ටියත් එක්ක කතා කර කර මේකට අදාළ කරන විස්තර හොයා තමයි යන්නේ. ඒ යද්දී සහ ඊට කලිනුත් මේ මට දෙතුන් දෙනෙක්ම කියලා තියෙනවා මේ මංජු අප්පල හැම කියලා තියෙනවා මේ
කතරගම දේවාලයේ පෙරහැර මංගල්‍යය පටන් ගන්න කලින්, ඒ කියන්නේ රුහුණු මහා කතරගම දේවාලයේ පෙරහැර මංගල්‍යය පටන් ගන්න කලින් වැස්සක් වැහැලා. ඔය වැස්ස වහින්නෙත් ඔකඳ නැත්තම් කුමනේ ගේට්ටුව අරින්න දවසකට විතර කලින් තමයි මේ වැස්ස වහින්නේ. වැස්සක් වහලා මුළු නගරයම සෝදා පවිත්‍ර වෙලා මේ පෙරහැර මංගල්‍යයට නගරය සූදානම් කරනවා කියලා. ස්වභාව ධර්මයේ විසින් කරන උදයක් කියලා. ඕක ඉතින් කිව්වට අපි විශ්වාස කරන්නේ නැහැනේ. ඒ කියන්නේ කොහොමද එහෙම වෙන්නේ වගේ දෙයකින් තමයි අපි ඕක අල්ලගන්නේ. කොහොමද වැස්සක් වැහලා එහෙම නගරයක් පිරිසුදු වෙන්නේ? එහෙම නියමිත දවසටම වැහි වහින්න පුළුවන්ද? මේ වගේ ප්‍රශ්න කීපයක් එනවා. මම ක්ලිප් එකක් දාන්න ඒක පොඩ්ඩක් බලලා ඉන්නකෝ. අද දිනය 2022යි 7 වෙනි මාසේ 21 වෙනිදා. හෙට ආරම්භ වෙනවා ඔකඳින් පාදයාත්‍රාවේ නියුතු මිනිසුන් කතරගමට එන්න යාල කැලේ හරහා. හෙට තමා ඒකට කුමන ජාතික වනෝද්‍යානයේ ගේට්ටු අරින්නේ. කතරගම මිනිසුන්ගේ තියෙන එක මතයක් තමයි මේ පෙරහැරට කලින් හොඳ සරුසාර වැස්සක් වැහැලා මේ පොළව සුද්ධ පවිත්‍ර කරනවා කියන එක. මේ ඒකට සාක්ෂියක් කියලා මම හිතනවා. මොකද මේක මම S2 දකින දෙයක්. ඊයේ නොතිබ්බ වර්ෂාවක ලකුණු 2022 7 වෙනි මාසේ 21 වෙනිදා වෙද්දි කතරගමට පෙන්නුම් කරනවා. මම දැන් ඉන්නේ කතරගම ප්‍රධාන බස් නැවතුම්පොළ ගාව. මේ ඒ සලකුණු ඔබට පේනවා ඇති. දැස්සක පෙර ලකුණු. වලා යකින් කැමරකට මොනවද ආසයි. මේ තමා කතරගම දේවාලයේ පෙරහැර මංගල්‍යයට පෙර සූදානම් වන ආකාරය. ඕගොල්ලෝ දැක්කේ මම 2022 පාදයාත්‍රාව යන්න කලින් මේ කතරගම ටවුන් එකේදී මම ගත්ත මේ වීඩියෝ එකක්. දැන් ඕකෙදී මේ හොඳටම තේරෙනවා මේ එකපාරට වැස්සක් ඇවිල්ලා මුළු ටවුන් එකක් හේදිලා යන්න හොඳටම හේදිලා යන්න වහිනවා. ඔය වැස්ස ඔයගොල්ලෝ විශ්වාස කරන්න මම ඉස්සරහට පෙන්නන්නම්. ඔකන්දට වහින්නේ නැහැ. ඔක වහින්නේ කතරගමට විතරයි. මොකද ඔකන්ද තියෙන පාරිසරික සාධක ගත්තාම වැහි පොදක් වැටිච්ච නැති හොඳටම ඒ හොඳ ආකාරව මේ පාරිසරික සාධකවල පෙන්눔 කරනවා මේ වැස්සක් වැටලා නැහැ කියලා. සහ වෙන වෙන පැතිවලට කෝල්ස් දීලා ඇහුවාමත් ඒ වැස්ස වැහලා නැහැ. එතකොට මේ වැස්ස කතරගමටම වැස්සක්. හරි. ඊට පස්සේ අපි උතනින් එමු මේ රමිද මල්ලයා ගෙදරට රාත්‍රියේ අපි දැන් සූදානම් වෙනවා මේ පාදයාත්‍රාව යන්න. ඒ යන්න කලින් අපිට අවශ්‍ය කරන දවස් 5කට 6කට විතර අපි දන්නේ මේ ගමන කොච්චර දුරට මේ පුළුල් වෙයිද කියලා, කොච්චර දුරකට දවස් ගාන වැඩි වෙයිද කියලා. අපි මේක යන්නේ මේ එහෙම දිනවකවානු කාල සීමා අපි අහවල් දවසේ එනමයි කියන බලාපොරොත්තු ඔළුවේ තියාගෙන නෙමෙයි අපි මේ ගමන පිටත් වෙන්නේ කතරගමෙන්. ඉතින් අපි දැන් සූදානම් වෙනවා මේ දවස් 5කට 6කට විතර අවශ්‍ය කරන බඩු ටික දාගන්න. ඒ සූදානම් වෙන අතරතුරේ අපිට හම්බ වෙනවා මේ රමිදු මල්ලිලාගේ තාත්තා. ඒ කියන්නේ තාත්තා කියන්නේ මේ සම්පත් මාමගේ යාළුවෙක් ඉන්නවා කුමාර කියලා. කුමාර මාම ඇවිල්ලා මේ අපිට කියලා දෙනවා මේ කොහොමද ඔයගොල්ලෝ යන්න ඕනේ, කැලේ ඇතුලේ ඉන්න ඕනේ, ඒ වත් පිළිවෙත් ටික කරන්න ඕනේ කොහොමද කියන එක ඒගොල්ලෝ එයාගේ අත්දැකීම් වලින් එයා අපිට කියලා දෙනවා. බලන්නකෝ ඒක. කනට වැටෙනවා. අපි ගැට ගහන පවුන්ඩර ඔයාලට බඩේ අමාරුවක් හැදුනා, කකුලේ කට්ටක් ඇහුණා. ලියට වැඳලා කිව්වම මේ වේදනාවක් අඩු වෙනවා. ඕල නිකන් කරලා බලන්න. ඔයාලා
ඔයාලා මොනවා ශක්තියක් ගන්න එපා. ඒකේ තියෙන අමුතුම ශක්තියක් තියෙනවා. යන ගමන් ෆෝන් අල්ලගෙන ෆෝන් එක බල බල එහෙම යන්නේ නැහැ. ඒ කියන්නේ අවධානය සම්පූර්ණ තියෙනවනේ. ඒ කියන්නේ මේ කාපට් පාරවල් වල නෙවෙයි යන්නේ. අඩු පල්ලේ රින්ගගෙන එහෙම එන්නේ. පොඩි අඩි පාරවල් තියෙන්නේ. ඔක මේ පැත්තේ මෙතන අයිනේ සතුන් ඉන්නෝ, මෙතන අයිනේ බලාගෙන ඉන්නෝ, අලියා ඉන්නෝ අපිට පේන්නේ නැහැ. ඒ ආරක්ෂාවල් වලට තමයි අර හොරා ගන්න නඩෙත් එක්ක එහෙම ගියාම හරි. ආපදාව මොනවත් නැහැ. බඩේ අමාරුවක් හැදුනත් අරක තමයි ලෙඩේ. හොඳේ. කට් නෑ. කට ඉස්සර කරන්න එපා. මේක මොන රෙද්දක්ද අරවදිනවා මේ කෝඩි නෙවෙයි කට්ටිය. ඒව මොනවාක්වත් එපා. අමාරු දැනෙන්නේ කටින් මොන හරි කියවන්න. කටින් මොන හරි කියවන්න තමයි අපිට අමාරු දැනෙන්නේ, බඩේ අමාරු දැනෙන්නේ. මේ මේව ප්‍රශ්න ඔක්කොම අපේ කටින් මොන හරි වුණොත් දෙයක් කට ඉස්සර වෙනවා කියන්නේ ඒකට. ඒ දෙයින් තේරෙන්නේ මොකෝ කිසිම කේස් ගන්න නෑ. ගමන සාර්ථකයි අර වැඩේ කරගෙන ඉන්නවා. අදවත් තුන් ගියාන මග දිගට කන් දෙන්න එපා අඩෝ මොන දේ වුණත් අර හොරා විතරයි කියන්නේ. කට්ටක් වුණත් අර හොරා. මේ පොල්ලේ මුළුවට පාරක් ගවුවත් අර හොරා විතරයි. අඩෝ බඩෝ මේ මොනවත් නැහැ කරන්නේ. එහෙම දේවල් වෙනවා. දැන් මම ඔයාලට කියන්නේ අපි කැලේ ගිහලා පුරුදු. අපි මේ එකට කරට අත දාගෙන ගිහිල්ලා ඉවරලා වතර මගදී දඩබඩ ගාලා යනගෙන යනවා. මහෙන් ගටිල්ල එනවා තුවාල වෙලත් නැහැ උනා. ඒකයි මේ කැලේදී අපි දෂ්ට නැති කරනවා. බලවේග වැඩි නේ මේ වගේ නෙවෙයි. මහ කැලේ ඇතුලේ. ඒ බලවේග අපි රණ්ඩු කරනවා. මේ කරනවා. එක එක දේවල් කියන දේ හරියන්නේ නැති වෙනවා. මෙයා කියන දේ හරියන්නේ නැති වෙනවා. නඩේ කවුරු ඉන්නවලා එදනාගේ කියන දේ අහගෙන එන්නේ නැහැ. ඒ ඔයාලගේ කට ඉස්සරුනොත් විතර ඒව වෙන්නේ. මම නිකන් ඔයාලා දන්නේ නැතිඳ කියලා දෙන්න. කට ඉස්සරුනොත් මෙයයි කියන මොනව කරත් ඔයාලට වැරදි. අරුත් එක නම් ආයි යන්නෙම නැහැ කියනවා. ඒ බලවේග තමයි වැඩ කරන්නේ. නැත්නම් මෙයා එහෙම නැහැ. ඔයත් එහෙම නැහැනේ. ඒ අර බලවේග තමයි අපි හිත ඇතුළේ දාලා රණ්ඩු කරනවා. ඔය ඒ ඇතුලේ ප්‍රශ්න ඇති වෙන කොට. ඉතින් අර වැඩේ කරගෙන ගියාම මොකෝ කේස් යන්නේ නැහැ. ඔයාලා කෝඩියෙන්ද මම ගා ලීය අනිවාර්යෙන්ම ඕන. ඒක හැම දෙයකටම අපිට යනකොට දැන් වයසට ගියපු කට්ටිය හැරමිටියක් පාවිච්චි කරන්නේ මොකටද? අත්පාරුවකට. ඕ කකුල් වල වාරුව නැති. දැන් අර මේක නෑ නේනකොට අපිට මේකේ මේ වයි තට්ටම් වල තියෙන අමාරුව නැති වෙනවා. කකුල් දෙකක් විතරයි නේ තුනක් නේද කොට. ඒ හැම දෙයකටම මේක හොඳයි. ආයුධ අතේ තියන් ඉන්නවනම් කඩුවක් තුවක්කුවක් අතේ තියන් ඉන්නවට වැඩිය හොඳයි අර අතේ තියන් ඉන්න එක. කාටවත් හිංසාව මොනවත් කරන්න. පණ්ඩු දෙක මොකද්ද මේ කරගන්නේ? පණ්ඩු දෙක. පණ්ඩු මේ කට්ටියට පණ්ඩු දෙක දෙන්න වතුර දෙක කැල්ල ගැට ගහගෙන එක පණ්ඩුවක් ලීය ගැට ගහන එක පොඩි කැල්ලක් නේ ටිකක් ලොකු එදි කැල්ලක. ඒ ලීය ගැට ගහ ගන්න ඕනේ ඔක්කොඳ දෙවිද? ඔක්කොඳ දෙවි ගැට ගහගන්න ලීයක් කපලා අරගෙන කැලේට ගියා තුන්නාම කැලේ වරසන්නේ මොනවක් කරන්නද ගිට්ටු තියෙන ලීයක් තමන් උත්තර ලීයක් කපා ගන්න පොඩි කරුවක් තියෙන එක. ඒ ලීය ගැට ගහගන්න පවුලට ගැට ගහලා දුම් අල්ලගෙන එන්නෙන් කොල්ල යා ගමන ලෑස්ති වෙයි. ගමන පටන් ගන්නකොට ගමන නවත්තනකොට අඳුරක් පත්තු කොල්ල වල ඉන්න තැනින් ගහන්න අඳුරු වරයියා. ගමන නවත්තලා ඉන්න තැන වාඩි පොලක් හදා ගන්න ඕනේ. ඒ ඉන්නකොට අඳුරු පත්තු කොල්ල ආසා විල්ලලා කැලේ අපි නිතරම හැම දුකක්ම කියන්න ඕන. තමන්ගේ හිතින් කියන්න තියෙන්නේ දැද්දේ ආත්තම්මයි කියලා කතා කරන්නේ. ඈ? දැද්දේ ආත්තා. ආ. ඒ කියන්නේ වල්ලි අම්මට දැද්දේ ආත්තට තමයි පොලත් එල්ලන්නේ. කැලේ ඔයිට වෙඩියද අපි සති ගණන් මාස ගණන් යනවා කැලේ. ඔය දඩේ මේ කිය. අපි ඔය ආරස්සාව ගන්න නැතුව මොනවාක් කරන්න බෑ. එහෙම නැති කට්ටියට කරදර වෙනවා. ඒක ආරස්සාව තියෙන්නේ දැද්දේ ආත්තගේ. දැද්දේ ආත්තයි කියලා කියන්නේ වල්ලි අම්මට. වල්ලියම්ම තමයි කැලේ අධිපති. කතරගම දීහම්නුරුගේ ගමන ගියත් එයා තමයි ඔය උදව් කරන්නේ. බඩේ අමාරුවක් හැදුනත් ඔයාලා මොකුත් මේ අසමතකම් බොන්න ඔක්කොටම ඉස්සෙල්ලා. මෙයාට කියන්නත් ඕනේ මගේ බඩ රිදෙනවා මට බඩ යනවා කියලා. ඔයා මේට ඒක කියලා වැද්‍යාත්තට කිලිවලා ඔයාලා අරයන කෙමක් ඒක. ඔව් අරයන ලිය පන්තර ගැට ගහලා තියෙනවා පන්තරට කියලා ඇයි මට මෙහෙම දෙයක් කරේ? ඇයි මට මෙහෙම දෙයක් වුනේ කියලා ඒ වෙලාවට ඔයාගේ හිතින් කියලා දුම් අල්ලලා අඳුන්කුර අයිනකින් ගහලා ඔයා ගමන යන්න. ඒ භක්තිය විතරයි වුණ මම කියලා දුන්නේ. ගොඩක් දුරට ඔය භක්තිය නැති වෙනව කොල්ල එක්කම යන්නේ. අඩෝ මේක තව කොච්චර දුරද අඩෝ මේක ආරම ඒ මොකක් කියන්නේ බා. අඩෝ මේක ගමනක්ද මේක වැඩක්ද? අන්න ඒව තමයි. අන්න ඒව කට වරද්ද ගන්න එපා. ඒව තමයි පුතේ. කියවන්න එපා. ගමන මග වෙනස් කරන වෙනහ කියවන්න. මේකක් ගමනක්ද ඕව මේවා ඔයාලට කාලය මදි මම ගොඩක් දේවල් කියලා දෙන්න ඕන. කාලයමති වල වැඩේ දැන් ඒ කතාවල මොනවක්වත් එපා. අඩෝ පඩෝ මුකුත් ඕනේ නැහැ. මං අර කිව්වේ පොල්ලෙන් එක පොල්වට ගැව්වත් අර හොරා විතරයි.
අනේ මචං හරේ මේ ඕව මේ විහිළු දාලා මොනක්වත් එපා. භක්තියෙන් ඕ අදවතින්ම ගමන යන්න මොකෝ කරදරයක් නැහැ. කඩි එකක් කන්නේ. කඩි ඉන්නෝ කැලේ කඩි එකක් කන්නේ. ඒ ගමන ඒ විදිහට ගියා. අර ලී එනකොට පුළුවන් නම් අරන් එන්න දේවාලට නෙන්න දේවාලට ආපුවා ගෙදර අරන් එන්න. ගම යනවා නම් ඔය ගම යන්න. ඒක ඇවිල්ලා කතරගම දිහාඳුරුගේ ෆිල්ම් ගෙදර තියෙන වගේ තමයි ඒක. අපි ලොකු අපි ජීවිතෙත් එක කැපගල්ලා ඒ ගමනක් එන්නේ බාහිරය. යාපනයේ ඉඳලා දෙපළ මිනිස්සු වෙන්නේත් එහෙමයි. මොන හරි දෙයක් ගෙදර අරයි යන. ඒ අරයි යනදී ඒ භක්තිය සම්පූර්ණම අර ලීයට ආකර්ෂණ ශක්තියක් කියන්නේ දෙයියාම ඉන්න මොන හරි බලයක් ඒකට එනවා. අපි දවස් ගාණක් වැන්දම ලීයට නේ ගලකට වැන්දත් මොන හරි දෙයක් තියෙනවා. අලි පොටි වලස්සු ඉන්නේ ගැලේ අපි යන්නේ. කවුරු කාක්කම පිළිසරණන්නේ නැහැ. ඒ ශක්තිය තියෙන වලගේ ඔක්කොම ශක්තිය තියෙන්නේ ලී. ඒ ලී ඔළුවට තියාගෙන නිදාගන්නේ කියන්නේ අපිට ඔයාලා නිදාගන්න ඉඳලා බලන්න ඔයාලා කවදාකවත් මේක කරලා නැහැනේ. ඔයාලා කරලා ඇවිල්ලා මට ඇවිල්ලා කියන්නේ මේකේ මොන හරි දෙයක් තිබුණයි කියලා. ලී ඔළුවට තියාගෙන නිදාගන්න පොඩ්ඩක්. නිින්ද යනවා හොඳට. අපිට ඉන්නේ අහවල් තැනේ කියලා දන්න. දැන් ඔයාලා ඇඳේ නිදාගත්තම ඔයාලා ඇඳේ නිදා ගන්නවද කියලාවත් දන්නේ නැහැ. ඔය ටිකොල කෑල්ලක් දෙන්න. ඇඳේ නිදා ගන්න කියලාවත් දන්නේ නැහැ නිින්ද ගියාට පස්සේ. අර කෙහෙම නේ පුතේ ගිහිල්ලා කැලේ ගිහිල්ලා ලීය ඔළුවට තියාගෙන නිදා ගන්න බලන කොච්චර හොඳට නිින්ද යනවා. එවට මේ ඉන්නේ අහවල් තැනේ කියලා ඔයා දන්නවා. හදවතින් දන්නවා. අපේ ශරීරය ඔක්කොම නිදි. අපේ කන් ඇහැරලා ඉන්නේ. ආනන්දේ ඇස් නිදි. කන් ඇහැරලා ඉන්නේ. වටපිට දාලා සියලුම දේ ඇහෙනවා. ඔව්. මේ බාල්මාව ඔයා නිකන් මම මේ දැන් කිව්වට හරිනේ අර තාරකාරට මෙහෙම කර තියලා පොඩ්ඩ හාන්සි වෙලා ඉන්නකො. හරි හරි ආනන්දේ. වාහනයක් මේ පැත්තෙන් එනවනේ එකක් කියන්නේ නැහැ, අර පැත්තෙන් එනවනේ එකක් කියන්නේ නැහැ, කිලෝමීටර් ගාණක් දුර. මේ කිට්ටුවකනේ කිලෝමීටර් 4-5 දුර එනවා. කතරගම ඉඳන් ඔකන්දට යන්න අපි තෝරගත්ත ප්‍රවාහන මාදිලිය තමයි මේ බස් එක. එතකොට මේ කතරගමින් පාදයාත්‍රාවේ එන කට්ටිය බස් එකක් කතා කරගෙන ඔක්කන්දට යනකයි යනවා. එතකොට ඔතනෙන් හම්බෙනවා ඉස්සල්ලාම අපි කතරගමින් පිටත් වෙලා බුත්තල ඊට පස්සේ මොනරාගල සියඹලාණ්ඩුව ලාහුගල පොතුවිල් පව් කරලා තමයි අපි එන්න ඕනේ මේ ඔක්කන්ද දේවාලයට. සෑහෙන දිගු ගමනක් අපි ළඟින් වගේ හිතුවට දිගු ගමනක් ඒ වෙහෙසකර ගමනක්. ඒ ගමන ඇවිල්ලා තමයි අපි ඔකන්ද දේවාල භූමියට ප්‍රවිෂ්ඨ වෙන්නේ. ඒ ප්‍රවිෂ්ඨ වීමේදී අපි දකින්නේ මෙතන විශාල ජනගංගාවක් ඇවිල්ලා තැන වැලි පොළවේ වැලි මළුවේ තමන්ගේ මේ ගිමන් නිවා ගන්නවා. මොකද අපි බස් එකෙන් ඇවිල්ලා බැස්සට යාපනයේ ඉඳනුත් පයින් ඇවිල්ලා මේ මෙතෙන්ට ඔකන්ද දේවාල භූමියට වෙලා තමන්ගේ ඉතිරි ගමන නිමා කරන්න බලාපොරොත්තු වෙමින් විඩා නිමා ගන්නවා මේ බැතිමතුන්. දමිළ බැතිමතුන්. ඒගොල්ලෝ සමහර වෙලාවට මේ වෙද්දි කිලෝමීටර් මං හිතන විදිහට කිලෝමීටර් 400ක් විතර පයින් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ යාපනයේ සෙල්ලච්චන් නිදි සන්නිධි කෝවිලෙන් ගමන ආරම්භ කරලා ඔය කිලිනුච්චි ඊට පස්සේ මුතූර් ත්‍රිකුණාමලේ මඩ කලපුව හරහා පොතුවිල් වලට එනකන් ආපු කට්ටිය බැතිමතු ගිනි ගන්න තාර පාරවල් දිගේ පිච්චුණු දෙපා සහිතව ඇවිල්ලා අපිට පේන්න තියෙන මේ දේවල් අපි ඉස්සරහට පෙන්වන්නම් ඒවා පිච්චුණු දෙපා වලින් ඇවිල්ලා තමන්ගේ විඩාව නිමා ගන්නවා මේ බැතිමතුන්. පොතුවිල් භූමියේ අපි දවසක් රැඳෙනවා. අපි බලමු අපේ දවස නිමා කරලා අපි කුමනින් කොහොමද මේ ගමනට ආරම්භය ගන්නේ නැත්නම් මේ ගමන ඉස්සර වෙන්නේ මේ ගමනේදී ඉස්සර වෙනවා කියන වචනයක් තියෙනවා. හරි ලස්සනයි. මම ඒක ඉස්සරහට එක්ස්ප්ලেইন කරන්නම්. ඉස්සර වෙනවයි කියලා එකක් ඉස්සර වෙන්නේ කොහොමද කියලා අපි බලමු.